ප්‍රශ්න නිසා ඔය හැම වෙලෙම ස්ට්‍රෙස් වෙලාද ඉන්නේ? හැම වෙලාවකම මොකක් හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කරනවද? ප්‍රශ්න නිසා ජීවිතේ එපා වෙලාද ඉන්නේ? කැමතිද ස්ට්‍රෙස් එක ලේසියෙන් නැති කරගන්න පුංචි කතන්දරයක් අහලා? ඔයත් ස්ට්‍රෙස් එක නැති කරගන්න කැමති නම් අහන් ඉමුද මේ කතන්දරය? ආයුබෝවන් වේවා. සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා අපගේ The Storyteller YouTube channel එකට. අපගේ ජීවන ගමන තුලදී අපට මුහුණ දීමට සිදුවන නොයෙකුත් සිදුවීම් හේතුවෙන් අප බොහෝමයක් දෙනාහට ඇතිවන මානසික ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න මහාචාර්යවරයෙකු වතුර වීදුරක් ඇසුරු කර ගනිමින් සරලවම කියා දෙන ආදර්ශමත් කතාන්දරයක් ගැන අද අපි කතා කරමු. එහෙනම් අදත් ඔබට ආරාධනා කරනවා මේ ආදර්ශමත් රසබර කතාන්දරය එක්ක එකතු වෙන්න කියලා අවසාන තත්පරයේදී. දවසක් එක්තරා විශ්වවිද්‍යාලයක ඉතා කාර්යබහුල පන්ති කාමරයක් තුලට එම මොහොතේ පැමිණීමට නියමිතව සිටි මනෝවිද්‍යා මහාචාර්යවරයා වතුර පිරවූ වීදුරුවක් ඇතතිව ඇතුළු වූයේය. මෙය මහාචාර්යවරයාගේ පැමිණීමත් සමගම එහි සිටි සියලුම සිසුන්ගේ අවධානය එතුමා වෙත යොමු විනි. එහිදී එහි සිටි සිසුන් දෙස බලමින් මෙම මහාචාර්යවරයා මද සිනාවක්ද පාමින් එක් පැනයක් ඔවුන් වෙත මෙසේ යොමු කළේය. ඔයාලා හිතන විදිහට මේ වතුර වීදුර කොච්චර බර ඇතිද? මෙම ඉතා සරල පැනයට සවන් දුන් බොහෝමයක් සිසුන් ඔවුන්ගේ අනුමාන පිළිතුරු හඬ නගා පවසා සිටියේය. ඔතන නම් අවුන්ස් 8ක් විතර ඇති. නෑ අවුන්ස් 12ක් විය යුතුයි. මං හිතන්නේ ඔතන අවුන්ස් 15ක් 20ක් අතර ප්‍රමාණයක් ඇති යනුවෙනි. එහිදී සියලු සිසුන් දුන් පිළිතුරු මහාචාර්යවරයා ඇසූ සරල පැනේ ගැඹුරු අර්ථයට නොගැලපෙන බැවින් එතුමා සියලු පිළිතුරු සිනහාමුසු මුහුණින් ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු එතුමා තමන් බලාපොරොත්තු වූ පිළිතුර සිසුන්හට පවසා එහි ගැඹුරු අර්ථය මෙසේ විස්තර කළේය. මේ වතුර වීදුරේ බර කොච්චරද කියන එක ඇත්තටම වැදගත් නෑ. වැදගත් වෙන්නේ මේ බර මං කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවාද කියන එකයි. මම මේක මිනිත්තුවක පමණ කාලයක් අතින් ඔසවාගෙන සිටියාට කිසිදු දෙයක් සිදුවන්නේ නැහැ. නමුත් මා මේ පැයක පමණ කාලයක් අතින් ඔසවාගෙන සිටියොත් නම් මගේ අත රිදෙන්න ගනීවි. තවදුරටත් මා මේ සම්පූර්ණ දවසක් පමණ අතින් ඔසවාගෙන සිටියොත් මගේ අත හිරිවැටි අංශ භාගය ඇති වූ වාසිය දැනිය හැකියි. හෝ ඊටත් වඩා දරුණු තත්වයකට මගේ අත පත්විය හැකියි. හොඳයි. දැන් මොහොතක් හිතන්න. මේ වතුර පිරවූ වීදුරුව අපගේ ජීවන ගමන තුළ අපට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න නිසා ඇතිවන මානසික ආතතියන් කියලා. අපි මේ ප්‍රශ්න ගැන ඉතා සුළු වේලාවක් කල්පනා කරලා හිතින් මේ ප්‍රශ්න අතහැරලා දැම්මොත් අපිට මේ ප්‍රශ්න ගැන මානසික ආතතියන් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි මේ ප්‍රශ්න ගැන කල්පනා කරමින් දීර්ඝ කාලයක් හිතින් මේ ප්‍රශ්න අල්ලාගෙන සිටීමෙන් ඒවා අපගේ හිතට ලොකු බරක් මනසට විශාල ආතතියක් ඇති කරනවා වගේම අපට තවත් බොහෝ ප්‍රශ්න ගොඩකට ඇදලා දානවා. ඒ නිසා හැම විටම මතක තියාගන්න. වීදුරුව බිමින් තියන්න. හැකි සෑම මොහොතක්ම සතුටින් ගත කරන්න. යනුවෙන් මහාචාර්යතුමා ඔහුගේ පැනයට පිළිතුරු දී අවසන් කරේ ප්‍රබල පණිවිඩයක්ද සමගිනි. මේ සරල නමුත් ප්‍රබල ආදර්ශමත් කතාන්දරය අපගේ ජීවන ගමන තුලදී අපට මුහුණ දීමට සිදුවන බොහෝ ප්‍රශ්න ගැන හිතමින් දීර්ඝ කාලයක් ඉතින් මේ ප්‍රශ්න අල්ලාගෙන සිටීමෙන් අපව මානසිකවත් ඒ හේතුවෙන් ශාරීරිකවත් අපව වෙහෙස කර හා දුබල බවට පත් කරන බව අපට කියලා දෙනවා. ඒ නිසා හොඳින් මතක තබා ගන්න. අපගේ ජීවිතයට එන කිසිම ප්‍රශ්නයක් ගැන අපගේ වටිනා කාලය කාදමමින් විඳවමින් නොසිටිය යුතු බව. මන්දයත් අපට ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම විසඳිය නොහැකි මෙන්ම
ඒ ප්‍රශ්න විසඳීම අපගේ පාලනයෙන් තොරද වේ. එසේනම් මෙතෙක් වේලා ඔබ නැරඹූ මේ පුංචි ආදර්ශමත් රසබර කතාන්දරයෙන් ඔබ ඔබේ ජීවිතයට වටිනා යමක් එකතු කරගත්තා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න සහ ඔබගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදීත් තවත් මෙවැනි ආදර්ශමත් රසබර කතාන්දර සමගින් ඔබ අප සමග එකතු වීමට කැමති නම් අපගේ The Storyteller YouTube channel එක subscribe කරන්න කියලා කාරුණිකව මතක් කරනවා. එහෙනම් නැවතත් මෙවැනි ආදර්ශමත් රසබර කතාන්දරයකින් අප යලි මුණ ගැසෙමු. ඔබට ජය වේවා.